Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ආවිලා තියෙන්නේ 2025 කියන්නේ 2025 grade 13 වල. grade 13 වලදී අපේ ඉස්කෝලෙන් ගිය 2 days trip එක. අපේ ඉස්කෝලේ තමයි ගම්පහ බණ්ඩාරනායක කොලෙජ් එක. ඉතින් ඒකේ ගිය 2 days trip එකේ vlog එක තමයි මෙන්න මේ වීඩියෝ එකෙන් අරන් ආවිලා තියෙන්නේ. Let's go to the video. මේ ඉන්නේ grade 13 L bio class එකේ මගේ යාළුවෝ set එක. ඉතින් මෙයාත් එක්ක තමයි මම මේ ට්‍රිප් එක ගියේ. ඉතින් මේ ආවේ තමයි ඉස්සරහට ඔයගොල්ලන්ට මේ බ්ලොග් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ක්ලාසස් වෙනම තමයි වෙන පැතිවල තමයි ට්‍රිප් එක ආවේ. අපේ ක්ලාස් එක ආවේ මෙහි. ඉතින් ඉස්සරහට බලමු කොහොමද මේ ට්‍රිප් එක අපි එන්ජොයි කරන්න කියලා. Happy birthday to you. අපි අපේ ගමනේ පළවෙනියටම ගියේ සමනලව ඩෑම් එක බලන්න. සමනලව ඩෑම් එක තමයි ලංකාවේ තියෙන තුන්වෙනි විශාලම හයිඩ්‍රෝ ඉලෙක්ට්‍රික් පවර් ජෙනරේට් කරන සෝස් එක. මේ ඩෑම් එක ප්‍රයෝජනවත් වෙනවා annually 405 gigawatt hour ජෙනරේට් කරන්න. අපිට මේ ගලාගෙන එන වතුර මේ වාන්දොරට වලින් එන ජලය නම් නෙමෙයි, මේ ඩෑම් එකේ තියෙන ලීක් එකක් මගින් කාන්දු වෙන ජලය. ඉතින් එක්ස්පර්ට්ස්ලා කියන විදියට මේ අවට ඉන්න ජනතාව ලොකු රිස්ක් එකක ඉන්නේ. මොකද මේ ඩෑම් එකෙන් මේ විදියට ජලය කාන්දු වෙන එක ගැන මේක තාම රිපෙයාර් කරලා ඉවර නෑ. මේක මම හොයලා බලුවා ඩිලේ වෙලා තියෙනවා 2025 වෙනකම්. ඉතින් ඩෑම් එක වල යන ගමන් අපිට හම්බෙච්ච ලස්සන දියල්ලක් තමයි මේක. මට මේකේ නම නම් හොයාගන්න බැරි වුණා. දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ අපි උදේ තේ බොන්න ගියා. අපි තේ බීලා දැන් මේ බස් එකට යන ගමන් තමයි ඉන්නේ. දැන් මේ අපි යන්නේ ඇඩිසන් බංගලෝ එක බලන්න. මේක තියෙන්නේ හබුතරේ ටවුන් එකේ ඉඳලා 3 කිලෝමීටර්ස් එහයින්. අපි අධ්‍යපිට වට්ට වැස්ස සිට් වුණා. මේ බැංගලෝ එක දැක්කම සරිගම් ෆිල්ම් එක මතක් කරනවා ඇති. ඉතින් මේ බැංගලෝ එකේ තමයි සරිගම් ෆිල්ම් එකේ ෂූටින් කරලා තියෙන්නේ. අපි ඇස්ස තෙමීගෙන මේක බලන්න ආවට මේක නම් බලන්න එච්චර මාළුක දෙයක් නෑ. මේ පැත්තේ පොඩි කැන්ටින් එකක් වගේ තියෙනවා. කෑම එහෙම ගන්න. හැබැයි බැංගලෝර එක නම් ලස්සනයි.
මේ අපේ ක්ලාස් එකේ ඉන්දියන් ඇක්ටර්. බැංගලෝර බලලා එද්දි පට්ටම මීදුමක් සෙට් වුණා. එහා මෙහා පේන්නේ නැති ගන්නට. පස්සේ තෙමීගෙන ආයෙ බස් එකට ආවා. ඊට පස්සේ බස් එකේදීම අපි දවල්ට කෑම කාලා අපි රැට නවතින හොටෙල් එකට ආවා. ඉතින් එද්දි රැ වුණා. මට ඔයගලන්ට හොටෙල් එක වටේ පිටේ පෙන්නන්න බැරි වුණා. ඒක අපි උදේට බලමු. හරි දැන් අපි රූම් එකේ ටුවර් එකක් බලමු. ඉතින් අපේ ක්ලාස් එකෙන් ආපු සෙට් එක මේ වගේ රූම්ස් කීපයක් ගත්තා. එකක ආපු ඩ්‍රයිවර්ස්ලා සහ පේරන්ට්ස්ලා අනිත් එකේ ටීචර්ස්ලා තව රූම් කීපයක අපේ අනිත් යාළුවෝ හිටියා. ඉතින් මේ මං ඉන්න රූම් එකේ මමයි මගේ තව යාළුවෝ කීප දෙනෙකු හිටියා. ඉතින් මේ ලස්සන හොටෙල් එකේ නම තමයි Moon Plains Luxury Apartments හොටෙල් එක. කට්ටියම පොඩි වොෂ් එකක් දාලා අපිට රෑට කෑම නම් ඕඩර් කරලා තිබ්බේ. ඊට පස්සේ මේ අපි රෑ ඔය සින්දු යද්දිම කන්න මොනවා හරි හදලා අපි කට්ටියට බොන්න තේ හදුවා. ඉතින් මේ තියෙන්නේ යාළුවෝ එක්ක තේ හදලා ඊට පස්සේ පොඩි ස්නැක් එකක් හදන ගමන් ගත්ත ටයිම් ලැප්ස් වීඩියෝ එකක්. හරි අපිට ඩිනර් එක ඇවිල්ලා තින්නේ. අපි දැන් කාලා ඊට පස්සේ අයිඩියා එක සින්දුවක් කියන්න. ඉතින් එදා මගේ බර්ත්ඩේ එකත් සෙට් වෙලා තිබ්බා. මෙතන හිටපු කට්ටිය සෙට් වෙලා ඒ තිබ්බ දේවල් වලින් මට පොඩි බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් දුන්නා. ඉතින් මේ ලැජ්ජාවේ ඇඹරි ඉන්නේ කවුද කියලා බලාගන්න පුළුවන්. අඩෝ වඩත් කාන්න අඩෝ මගේ වීඩියෝ කියනවා ඒක ඒ වඩත් අල්ලම මේක මේකල්ලම මට එන්න හරි උට සීරියස් වුණා. ඉතින් හැමෝටම එකම රූම් එකට සෙට් වෙන්න අමාරුයිනේ. ඉතින් අපි ඉන්න රූම්ස් දෙකේ කට්ටිය මේ වගේ සින්දු කියලා ෆන් එකක් ගන්නවා. අනිත් කට්ටියත් ඒගොල්ලන්ගේ රූම්ස් වල මෙන්න මේ වගේ ෆන් එකක් ගන්නවා. ඉතින් දැන් මේ අපි ලෑස්ති වෙන්නේ රැය වෙනකම් සින්දු කියන්න. මේ ඉන්නේ අපේ යාළුවෝ සෙට් එක.
පබලු සැලි ඉඟි කරනා හැටි දෙව්දු ඇසි පියගසති මග දෙපස රැලි ඔබ දෙසට හැරි මම නිතුණු පියා හිඳිමි මම නිතුණු පියා හිඳිමි කහපාට ෂර්ට් එකක් අරන් ඉන්නේ අපේ ක්ලාස් එකේ ඉන්න සීන් වැඩ. ඉතින් අපි සෙට් එකම එකතු වෙලා මෙන්න මේ විදියට රෑ 12 විතර වෙනකම් සින්දු කියලා අතල්ලයක් ගත්තා. මේ ඉන්නේ යාළුවෝ සෙට් එක උදේ නැගිටලා එක එක තැන්වල ඉන්න විදිය. දිව්‍යාංගනා මගේ හිත අරන් දැන් අපි යාළුවන්ගේ කාමරයට පොඩ්ඩක් ඔළුව දාලා යමු. ඉතින් මේ ඉන්නේ යාළුවෝ සෙට් එක.
එනවාද? එළ නැත්තා යාළුවෙක් කොහොමද? දැන් බ්ලොග් එකක් කරනවා. ලයිට් එක පොඩ්ඩක් වැඩි කරලා. අයිබා. ඊ හොටල් එකට ඇදිලා හැවුණානේ. දැන් මේ අපි යන්නේ එළිය පොඩ්ඩක් බලලා ඉන්න. හෙලෝ. හලෝ මගේ යාළුවනේ. ඒ වදන. හායි හායි. අයි පොඩ්ඩක් ආවම එළිය බලන්න. අඩ ලස්සන මල් ටිකක් තියෙනවා. මේ තියෙන අපේ හොටල් එකට එහා පැත්තේ තියෙන ලේක්ස් පාත්තිය. මෙතන ලේක්ස් තරම් නෙවෙයි ඇයින් තව මොනවද තිබ්බා. අතන සුපිරියම් view එකක් තියෙනවා. ඔයගලගේ ජෙස්ට් එක ඒ ලයිව් එක හොටල් නම මොකද්ද බා? මේ හොටල් නම මොකද්ද බා? මූන් ප්ලේන්ස්. ප්ලේන්ස් ලක්ෂරි රිසෝර්ට්. ප්ලේන්ස් ලක්ෂරි සුපිරියම් view එකක් තියෙන තරඟ තියෙනවා. සුපිරිම view එකක් තියෙන සුපිරි හොටෙල් එකක් තමයි. අත්තම දාගෙන තියෙන්නේ. අතක් හොටලක් තියෙනවා නේද? අර කන්ද උඩ හොටෙල් එක. ඔව්. තමයි අය මෙතනක් තියෙනවා. අපි උඩට යන් උඩත් පට්ටම view එකක් තියෙනවා. ලයිරු යා. පන්දරක් තෝරගන්න පුළුවන්. මේ අවුව කියන්නේ කොහොමද? අන්න අර ඉතුලයක් දාලා ගන්නේ. හලෝ දිද්දුල. සෙල්ෆියක් ගන්න. අර පඩිලේ. එන්න සෙල්ෆියක් ගන්න. කොහ කමිලු? අපි බයෝ මැඩම් ඉන්නවා ලයිව් ලයිව්. අද අපි 13 ළමයිගේ චාරිකාවේ නුවරඑළිය ඉන්න දෙවෙනි දවස. ඔන්න මේ අපි අද ඊයේ හොඳ අත්දැකීමක් ලැබුවා නුවරඑළියේදී. දැන් බලන්න අපි ඉන්න හොටල් එක තමයි මේක. මේක මල් පිරීලා තියෙනවා. මේ නුවරඑළිය පළාතට ආවෙනික ගසුත් ගොඩාක් තියෙනවා. මේ ඉන්නේ මගේ යාළුවෝ සෙට් එක. මේ ඉන්නේ මගේ තාත්තා. බොරු කියන්න ඕනේ නැහැ. මෙහෙදි නම් සෑහෙන සෙල්ෆි තෝගයක් ගැහුවා. අපි දැන් මේ ගස් තෝගයක් පහු කරන් යන්නේ හෝටන් තැනට. හෝටන් තැන්න කියන්නේ ලස්සන ජෛව විවිධත්වයක් තියෙන පැත්තක්. ඉතින් පෙලක් තැන්වල ලොකු ගස් එක ටිකක් දුරට යනකම් තියෙනවා. ඉතින් පෙලක් තැන් තියෙනවා මේ වගේ පොඩි පොඩි පඳුරු තියෙනවා. ඒවා සෑහෙන දුරක් යනකම් එකම විදිහටම තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ යනවා නම් ඩ්‍රෝන්ස් එහෙම යවන්න එපා කියලා තියෙනවා. තව සිගරට්ස් එහෙම බීලා බීමට දාන්න එපා කියලා තියෙනවා. මොකද මේ බීමට එක තැනකින් ඇවිල්නොත් එහෙම කොහෙන් නවතීද කියලා හිතා ගන්න බෑ. අපිට බස් එකේ හෝටන් තැන්න උඩට යන්න බැරි වුණා. වෑන් එක වගේ આવොත් පුළුවන්. ඒකින්ද අපි පල්ලෙහින් වෑන් දෙකක් අරගෙන අපේ යාළුවෝ සෙට් එක හෝටන් තැන්නේ එන්ට්‍රන්ස් එකට ආවා. ඉතින් හෝටන් ප්ලේන්ස් වලට ඇතුල් වෙන්න කලින් අපිට මෙන්න මේ වගේ බිල්ඩින් එකක් බලා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා ඔය සත්තුගේ විස්තර, එතකොට ඔය එක දේවල් ගැන විස්තර ටිකක් තියෙනවා. මම ඒවත් මේ වගේ වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා ඔයගලන්ට පෙන්නන්න. දැන් මේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අලියගේ හිස් කබලා. මේ නම් ගෝන්නුන්ගේ මං හිතේ ගෝන්නුන්ගේ අන්තට්ටු වගේ. ඊළඟට මේ වගේ උතුණක් බලමු. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ අලියෙක්ගේ කකුල් වලට සැකිලි.
මේ බිල්ඩින් එක ඉවර වෙන තැන පොඩි ෂොප් එකක් තියෙනවා. ඒකේ මෙන්න මේ වගේ ටී-ෂර්ට්, එතකොට කී ටැග්ස්, ඔය වෝටර් බොටල්ස්, ඒවා පොල් කටු වලින් එහෙම පොල් කටු උන බට එහෙම දාලා හදපු ලස්සන වෝටර් බොටල්ස් එහෙම බලා ගන්න පුළුවන්. මං මක්ස් එහෙමත් තියෙනවා. මම ටී-ෂර්ට් වල ගාන එහෙමත් අහලා බැලුවා. එහෙම ලොකු ගාණක් නැහැ. සාමාන්‍යයෙන් කඩේ තියෙන ප්‍රයිස් එකම තමයි මෙතනත් වෙන්නේ. මේ තියෙන එන්ට්‍රන්ස් එකේ ඉඳලා හෝටන් ප්ලේන්ස් වල තියෙන එක එක තැන් වලට යන්න තියෙන දුර. ඔන්න දැන් මේ අපි හෝටන් ප්ලේන්ස් වල එන්ට්‍රන්ස් එකෙන් හෝටන් ප්ලේන්ස් වලට ඇතුල් වෙන්න තමයි යන්නේ. ඉතින් මෙතෙන්දී අපි සෙල්ෆීස් කීපයක් ගත්තා අපේ යාළුවෝ සෙට් එකත් එක්ක. Hello my friend, tell something. මේ අවුව සැරයි. වතුර තිබයි. පෙර භවයේ දුක් ගෙවනවා. මොනවා අයියා? මොනවා? මම හතු ගහක. මම හත්තක්. Don't tell something. කැමකිට දම්මෙන්. කැමකිට. ඔය ඇගත් එක වාද්දි මේ සාමාන්‍යයෙන් දවසක් විතර නොගා හිටියන හරියට. මලයි කියපම මලයි කියපම. කන්දේ. ඊගාවට බලා ගන්න පුළුවන් ඔය ටැක්ස් සීන් එක සම්බන්ධව අපේ ෆිසික්ස් සර්ගේ අයිඩියා එක. ඒක ආවන ටැක්ස් එක වදින්නේ නැහැ. ආ ස්කූල් කිට් නේ. මම කිලෝ කොහමද ඒක දාගෙන 3000 ගන්න අරන් තියෙන්නේ. ස්කූල් කිට් එකේ ලේවිදට ආවන ටැක්ස් අර මොකද වදින්නේ නැහැ. ඒක ගාන අඩු වෙනවා. අපි පිටින් කට්ටියක් ආවොත් එහෙම මේ ඒක නිසා හරි ටැක්ස් එක ගන්න ඕනේ. ඉතින් මුලින්ම අපිට අහපු පාරත් එක්ක බලන්න හම්බෙන බේකර්ස් වල මේ බේකර්ස් වලට යන ගමන් ලස්සන පොඩි දිය පාරවල්, එතකොට තැනිතලා බලා ගන්න පුළුවන්. ඇවිදින් සෑහෙන දුරක්, ඒ කියන්නේ යද්දි කිලෝමීටර්ස් 5ක් තියෙනවා. අපි පුංචි ලෝකාන්තින් ආයන් පැතරෙද්දි කිලෝමීටර්ස් 5ක් තියෙනවා. ඔක්කොම කිලෝමීටර්ස් 10ක් තියෙනවා අපිට ඇවිදින්න. එතකොට අපි පල්ලෙහා ඉඳන්ම පයින් යනවා නම් ඒක ඇත්තටම කරන්න බැරි වැඩක් එක දවසින්. ඉතින් සාමාන්‍යයෙන් අතන එන්ට්‍රන්ස් එකේ ඉඳලා අපි ඇවිල්ලා ආය යනවා නම් කිලෝමීටර්ස් 10ක් තියෙනවා අපිට පයින් ඇවිදින්න. දැන් මේ අපි බේකර්ස් වල බලන්න තමයි ආවේ. මාරම ලස්සන දියැලක්. ඉතින් අපි ගියපු දවසේ එහෙම ලොකු මීදුමක් තිබ්බේ නෑ. ගස්සක් තිබ්බෙත් නෑ. නෝමල් පූල් එකක් තිබ්බා. Hello my friend, what about your idea about the trip? යම් මෙලේම 300 රුපියක් හතයි. අය පීනන්නේ බාලුව. පීනමුද? මේ බල අලු කරන්නද? වරේ. අත තුන්හිරි වැටෙනවා. සුප්‍රි වීව් එක මේ බල. ඉදි පාට වෙන්න බෑ. ගියල් ගන්න. ආයේ. අලුයි බං කැතයි. බලපන් මේකට ඩිරෙක්ට් වෙන්න යනවා. වව්. අරු ඈ. අපි යන්නේ බා ඉස්සරහට වරේ. ඔව් බා. something. Hi. ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ හොටන් දැන්. කොහොමද මොකද හිතන්නේ? මේ පරිසමයට මුල් වෙන වීඩියෝ කරන්නේ. මොනවද කිය? බණ්ඩ බැලුම් බෝ වීඩියෝ කරනවා බා.
කට්ටිය එනවා දැන්. ඉතින් බ්ලොග් එක කරන මොනවද හිතන්නේ? හොඳයි. ඔන් ප්ලේස් දැන් ඊළඟට කොහෙද යන්න තියෙන්නේ? බේගස් වලින් පස්සේ? ලෝකාන්තේ. ලෝකන්නේ. හරියා. මේ මැද්ද ඉන්න අසනීප වෙච්ච යාළුවා මේ. මචං ප්‍රෝටීන් දිනවා. අය පොඩ්ඩක් කට්ටියට බාන්සින්ද විතර අතර උනා තව ටිකකින් ආය යනවා. වෙන්නේ. මචං අවුල නැහැ නේ. ෂේප් නේ. අර බේගස් වල හරියේ මේ ගස්සේම පතුරුවේම ගොඩක් තිබ්බට මේ හරිය එච්චරම නෑ මේ හරියන් තැන්න වගේ තියෙන්නේ. සෑහෙන දුරක් යන්න තියෙනවා. ෆෝන් ප්ලේස් වලට මේ බේගස් වලට සෑහෙන දුරක් යන්න තියෙනවා. අද මේ බෝඩ් එකක් දාලා තිබ්බා. මේ ඒක දාලා තිබ්බා හරිම ගාන. මම මේ hari mahir din mi humus me maybe personal sponsor me hari na pattam view ati angana me udin tibba me අපි යන පාරත් එක්ක සමාන්තරව උඩිනුත් පාරක් තියෙනවා මම හිතන්නේ ඉස්සර කලින් යන්නේ නැත්තේ ඒකේ මේ අලුතෙන් පාරක් කපලා තියෙනවා මේ කට්ටිය කපනවා ඉස්සර හැමෙන් යාළුවෝ දෙන් පාරක් කපාගෙන මොකද මේ පාර කපනවා ඉතින් මේ බේකස් සල්ල බලලා යන්නේ ලෝකාන්තේ බලන්න දැන් කට්ටිය අපේ කොටස් සීපේකට වෙදිලා යන්නේ මුලින් කට්ටියක් ගියා අපි ඉතින් මේ කට්ටියත් එක්ක එනවා දැන් ඊළඟට අපි යන්නේ ලෝකාන්ත බලන්න දැන් ගිහලා බලමු දැන් මේ අපි ඉන්නේ ලෝකාන්ත වර්ල්ඩ් එන්ඩ් එකේ සපුමලා බා අපිට මේ පල්ලෙහා අපි වඩාරයක් සප්මලාට ගැරගිල්ලක් ආවා පට්ටම වීඩියෝස් පොඩි කලන්ත ගතියක් ආවා ඒකයි මේ යාළුවා ටික නිකන් අවුලෙන් වගේ ඉන්නේ තවඩි එහාට වෙලා එනවා එහෙනම් බලංගොඩින් එහාට වෙනවා අනේ මැනිකේ choice of Malindu choice of ගමගේ මේ තියෙන නෙළු ශාකයක්. මේ ශාකයේ මේ යටපැත්ත දම් පාටෙල්ල තියෙන ඇන්තසයනින් වර්ණක තියෙන නිසා. මේ වර්ණකත් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මේ උඩ පැත්ත කොළ පාටෙල්ල තියෙන ඒකත් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මේ සමහර නෙළු විශේෂ තියෙනවා මේ කොටන් තැන්නේ අවුරුදු 12කට සැරේ මල් පිපෙන්නේ. මේක මං හිතන්නේ මේ සෑහෙන කාලෙකින් මල් පිපිච්චා. ඔයගොල්ලෝ වැඩි දැකලා නෑ නේද මේක මේ නෙළු මල්. මේ නෙළු. බලන්න. මේ මචං අපි අර මීදු වෙනවා කියලා හිතුවාට එච්චර ආවේ නෑ නේ බං මේ දැන් මේ අතනින් පල්ලයට මීදුන ඕ බං දැන් අපි මේ ලෝකාන්තේ වල්ලානේ එන්නේ දැන් මේ එimhe ලොක්ක වුලක් නෑ අද රස්තලන් කාය මුත් කරගන්න මං කුඩයක් ගිහලා වහින ගතියකුත් තියෙනවා හැබැයි හොටෙවත් ටිකක් ගහන්න බෑනේ බං හරි මං කුඩයක් ගිහලා හැබැයි පට්ටම ලස්සන view එකක් තියෙනවා සුදු රැස්සොත් අපි දැන් යාළුවා දැන් අපි පුංචි ලෝකාන්තයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට view එකක් පෙන්නන්න. මෙතන ඉඳන් ලෝකාන්තයට යනවා නම් 1.5 කිලෝමීටර්ස් තියෙනවා.
පාද පේනවා මේ හරියට අර මේක නයි මේ කියනවා මේ මෙයා යන්න එපා උතන ගහගෙන මාව ගහගෙන ආ එනවා බයින්න බා අපි මෙතන කුඩා ලෝකයන් මේ පුංචි ලෝකාන්තේ ගාවේ නම් අපිට පල්ලෙහා බලා ගන්න පුළුවන් වුණා. මොකද ඒ වෙද්දි මීදුම පොඩ්ඩක් අඩු වෙලා තමයි තිබ්බේ. මේ ක්ලයිමේට් එක ඉක්මනට වෙනස් වෙනවා. ඒ කියන්නේ දවල් හොඳට අවුව පායලා තිබිලා හවස එකපාරට මීදුම වෙන්න පුළුවන්. ඔයාලට වීඩියෝ එක ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ දැන් මේ වෙලාවේ හොඳට මේ වගේ අවුව පායලා තිබ්බට එකපාරටම මීදුම ඇවිල්ලා මේ එකපාරටම මීදුම ඇවිල්ලා මේ වටේ පිටේ වහ ගන්නවා. අපි දැන් මේ පුංචි ලෝකාන්තේ බලලා ආයේ අපේ වාහනේට නැගමන් තමයි ඉන්නේ. පොඩ්ඩේ වෙන අපිට. පොඩ්ඩයි. අපි හෝටල් ප්ලේන්ස් වලට ආවේ 10:11ට විතර. දැන් වෙලාව 5:26යි. අට වෙලා ගියා. අද දවසේම හෝටල් ප්ලේන්ස් තමයි. ඕ! ඉරේවා. මේ ටී-ෂර්ට් එක අද ගන්න හැරි. Okay. Bye. ඉතින් මෙයාව හම්බුනේ අපිට හෝටල් ප්ලේන්ස්ලා එන්ට්‍රන්ස් එක ගාවදී. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. ආයි ලස්සන බ්ලොග් එකකින් අපි ආයෙත් හම්බෙමු. මේ අඩෝ ආදල් දෙන්න බා ඔබිය.